2025-24 ටෙස්ට් ලෝක ශූරතා තරඟාවලිය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟයේ කාසිය වාසිය ජයගත් බංගලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තෝරාගත් අතර ඒ අනුව සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 495ක ලකුණු පුවරුවක් නිර්මාණය කරන්න ඔවුන් සමත් වෙනවා. අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ගාලුපිටියේ සිය පළමු ඉනිම දියත් කළ අතර එහිදී ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 485ක් රැස් කරන්න සමත් වෙනවා. එහිදී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ ගිය වසරේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරුව කමිදු මෙන්ඩිස් පන්දු 148කදී ලකුණු 87ක ඉනිමක් බංගලියන්ට එරෙහිව දියත් කරන්න සමත් වෙනවා. 6 පහරකින් හා 4 පහර 8කින් වර්ණවත් වූ ඔහුගේ ඉනිම නයිම් හසන්ගේ පන්දුවක් හමුවේ ශතකයට ලකුණු 13ක් පිටුපසින් අවාසනාත්මක ලෙස අවසන් වෙන්නේ 40 වසරක් පැරණි වාර්තාවක් අලුත් කරමින්. ඒ අනුව ඔහුගේ මේ අර්ධ ශතක ඉනිම වාර්තා අතරට එක් වූයේ අඩුම ටෙස්ට් ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 50ට වැඩි ඉනිම් 10ක් වාර්තා කළ වේගවත්ම ශ්‍රී ලාංකීය ටෙස්ට් පිතිකරුවා ලෙසයි. කමිදු ඉනිම් 22කදී මේ වාර්තාව පිටුවමින් එම වාර්තා නාමාවලියේ ප්‍රමුඛයා වන්නේ මීට වසර 40කට පමණ උඩදී ඉනිම් 23කින් රෝයි ඩයස් තබා තිබූ වාර්තාව බිඳ හෙළමින්. මේ වාර්තා නාමාවලියේ 3 වෙනි තැන හිමිවන්නේ දුලීප් මෙන්ඩිස්ටයි. ඔහුට ඒ සඳහා ඉනිම් 26ක් වැය කරන්නට සිදු වෙනවා. එලෙසම මේ නාමාවලියේ 9 වෙනි තැන ශ්‍රී ලාංකීය ස්වර්ණමය යුගයේ ක්‍රිකට් තරුව වන සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර හිමි කර ගන්නවා. ඒ අනුව ඔහුට සිය පළමු 50ට වැඩි ටෙස්ට් ඉනිම් 10 සම්පූර්ණ කිරීම සඳහා ඉනිම් 29ක් ගත වී තිබෙනවා. මේ වගේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින්ගෙන් සමන්විත නාමාවලියක පළමු තැනට වත්මන් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නවක ක්‍රීඩකයෙකු එක්වීමම ශ්‍රී ලාංකීය අනාගත ටෙස්ට් ක්‍රිකට් සුරක්ෂිතතාව හා අඛණ්ඩතාවයට හොඳ සලකුණක් විදියටයි මම දකින්නේ. ඉතින් මේ වාර්තාව අනාගතයේදී ක්‍රීඩකයෙකු විසින් විදහෙලයිද? ඒ ගැන ඔයාගේ මතය පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් මේ වගේම අලුත් වීඩියෝකින් අපි යලිත් හමු වෙමු. එතෙක් ඔයාට ක්‍රීඩාශීලී සුබ දවසක්.